මේ හොඳයි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අද සාකච්ඡා කරන්නේ අපි ගිණුම් කරන සමීකරණයේ හතරවෙනි කොටස. හරි එතකොට අපි මේ දක්වා ගිණුම් කරන සමීකරණයේ කොටස් හතරක් සාකච්ඡා කරලා තියෙනවා. හරිද? ගිණුම් කරන සමීකරණයේ කොටස් හතරක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි පළවෙනි කොටසෙන් සාකච්ඡා කරා ගිණුම් කරන මූලිකාංග ගැන. ගිණුම් කරන මූලිකාංග ගැන. මූලිකාංග ගැන සාකච්ඡා කරා. හරිද? දෙවෙනි කොටසෙන් අපි සාකච්ඡා කරා කොහොමද ගිණුම් කරන සමීකරණ ගොඩනගන්නේ කියලා. ගිණුම් කරන සමීකරණ ගොඩනැගීම. ගිණුම් කරන සමීකරණ ගොඩනැගීම. හරි. අපි තුන්වෙනි කොටසෙන් සාකච්ඡා කරා ශුද්ධවත්කම් ක්‍රමය ඇසුරෙන් කොහොමද ලාභය හොයන්නේ කියලා. හරිද? ශුද්ධවත්කම් ක්‍රමය ඇසුරෙන් ලාභය ගණනය කිරීම. හරිද? ලාභය ගණනය කිරීම. හරිද? එහෙම නැත්නම් මේක අපි ලාභ සමීකරණය කියලා කිව්වත් ලාභ සමීකරණය කියලා කිව්වා. ලාභ සමීකරණය. හරි. එහෙනම් අද අපි සාකච්ඡා කරන්නේ කොහොමද මේ ගිණුම් කරන සමීකරණ ඇසුරේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ කියලා. හරිද? ගිණුම් කරන සමීකරණය යොදාගෙන කොහොමද මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ කියලා තමයි අද සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් අද මාතෘකාව තමයි ගිණුම් කරන සමීකරණ මගින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම. සමීකරණ මගින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම. හරිද? අද අපි සාකච්ඡා කරමු කොහොමද මේ අපි ඉගෙනගත්ත ගිණුම් කරන සමීකරණ මගින් මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කියලා. හරිද? හරි. අපි ඊට කලින් පොඩ්ඩක් අපේ අය ගිණුම් කරන ක්‍රියාවලිය ටිකක් මතක් කරගෙන ඉමු. ගිණුම් කරන ක්‍රියාවලිය අපි මතක් කරගෙන ඉමු ටිකක්. අපි දන්නවා ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් තියෙනවා ඉස්සෙල්ලාමනේ යෙදවුම් තියෙනවා. ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලිය තියෙනවා. ගිණුම් කරන ක්‍රියාවලිය තියෙනවා. හරිද? ඊළඟට අපේ නිමවුම් තියෙනවා නේ. නිමවුම් තියෙනවා. නිමවුම්. අපි මොනවද යෙදවුම් විදිහට ගන්නෙ? යෙදවුම් විදිහට ගන්න ගනුදෙනු සහ සිද්ධීන් නේ. ගනුදෙනු හා සිද්ධීන්. අපි මේක විස්තරාත්මකව සාකච්ඡා කරා කලින් පාඩම් වලදී. හරිද? ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලිය. මෙතනදී මොකක්ද තියෙන්නේ? තොරතුරු රැස් කිරීම තියෙනවා. ඊළඟට වාර්තා කිරීම. ඊළඟට වර්ග කිරීම. හරිද? ඊළඟට සාරාංශ කිරීම. ඊළඟට අර්ථකථනය තියෙනවා නේ. අර්ථකථනය තියෙනවා. මේක තවත් විදිහකට තියෙනවා නේද? ඉස්සෙල්ලා අපිට ලියන්න පුළුවන් මූලාශ්‍ර ලේඛනවල සටහන් කිරීම. ඊළඟට මූලික සටහන් පොත්වල සටහන් කිරීම. ඊළඟට ලෙජරේ සටහන් කිරීම. හරිද? ඊළඟට තියෙනවා ශේෂ පිරික්සම සකස් කිරීම. හරිද? හරි. ඔය තමයි ගිණුම් කරන ක්‍රියාවලිය. හරිද? ඊළඟට අපේ ගිණුම් කරන්නේ නිමවුම් විදිහට අපි ගන්නේ මූල්‍ය ප්‍රකාශන. අපි මේ ගිණුම් කරන ක්‍රියාවලිය සාකච්ඡා කරා විස්තරාත්මකව. එතකොට ගිණුම් කරන ක්‍රියාවලිය නිමවුම් විදිහට ගන්නේ මූල්‍ය ප්‍රකාශන. හරිද? මූල්‍ය ප්‍රකාශන. අපි කිව්වා මූල්‍ය ප්‍රකාශන පහක් තියෙනවා කියලා. මොනවද? පළවෙනි එක තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශය. අලාභ ප්‍රකාශය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. දෙවෙනි එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. තුන්වෙනි එක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය.
හතරවෙනි එක තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ප්‍රවාහ ප්‍රකාශය. හරිද? පස්වෙනි එක තමයි ගිණුම් කරන සටහන් හා අනෙකුත් ද. හරි. අනෙකුත් ද. ඔක තමයි ගිණුම් කරන්නේ නියමම. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශය. මේකට විශේෂ නමක් කිව්වා. මූල්‍ය හරිද? ගිණුම් කරන සංරචකනේ. සංරචක කියලා කිව්වා අපි නේ. සංරචකනේ. ඊට පස්සේ මේ යෙදවුම මොදීර තියෙන ගණතුණු සහ සිද්ධීන්නේ. මේ ගණතුණු සහ සිද්ධීන් අපි හඳුනාගත්ත ආකාර පහකට එකක් තමයි වත්කම්. දෙවෙනි එක තමයි වගකීම්. හරිද? තුන්වෙනි එක මොකද්ද? හිමිකම්. ඊළඟට ආදායම්. පස්වෙනි එක තමයි වියදම්. හරිද? වියදම්. මේකට අපි විශේෂ නමක් කිව්වනේ. ගිණුම් කරන මොනවද? මූලිකාංග කිව්වනේ. මූලිකාංග කිව්වා. හරි. එහෙනම් අද අපි බලන්නේ මේ අපේ මේ ගිණුම් කරන මූලිකාංග පාවිච්චි කරලා මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න. හරිද? අපි ගිණුම් කරන සමීකරණය සකස් කරේ කොහොමද? මේ මූලිකාංග ටික පාවිච්චි කරලා නේද? අපි ගිණුම් කරන සමීකරණ සාකච්ඡා කරේ. එහෙම නැත්නම් ගිණුම් කරන සමීකරණ ගොඩනගුවේ අපේ මේ ගිණුම් කරන මූලිකාංග ටික පාවිච්චි කරලා. හරි. එහෙනම් අපි අද මේ ගිණුම් කරන සමීකරණය යොදාගෙන අපි මූල්‍ය ප්‍රකාශන සකස් කරනවා. අපි අද බලමු කොහොමද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන්න කියලා. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන ආකාරය අද අපි සාකච්ඡා කරමු මේ ගිණුම් කරන සමීකරණ මගින්. හරි. ළමයින මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරිද? මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ? මේක එතකොට අපේ හදන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ එක අංගයක්. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. අන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගැන අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න පාඩමක් තියෙනවා. අපි එතකොට මෙතන අද ගැඹුරින් සාකච්ඡා කරන්නේ නැහැ. මේ ගිණුම් කරන සමීකරණය අසුරින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සරල ගොඩනග ගන්න ආකාරය තමයි අද සාකච්ඡා කරන්නේ. හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා කියන්නේ යම් නිශ්චිත දිනකට. හරිද? යම් නිශ්චිත දිනකට. හරිද? යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ සහ වගකීම් වල එකතුව. හරිද? ප්‍රාග්ධනයේ සහ වගකීම් වල එකතුව එදිනට පවතින වත්කම් වලට සමාන බව. හරිද? එදිනට පවතින වත්කම් ශේෂයට සමාන බව දක්වමින් හදන ප්‍රකාශයට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියන්නේ. හරිද? වත්කම් ශේෂයට සමාන බව දක්වමින් හදන. හරිද? එහෙනම් මොකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ඔය සරලව කියන්නේ යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ පවතින ප්‍රාග්ධනයේ සහ වගකීම් වල එකතුව. හරිද? ප්‍රාග්ධනයේ සහ වගකීම් වල එකතුව. එදිනට පවතින වත්කම් වල ශේෂයට සමාන බව දක්වමින් හදන ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියනවා. හරි. එතකොට දැන් ළමයි ව්‍යාපාරයක් පටන් ගන්නකොට ව්‍යාපාරයේ හිමිකරුවෝ දානවා මුදල්. හරිද? එහෙම නැත්නම් සම්පත් යොදවනවා. ආයෝජන කරනවා. හරිද? ඊළඟට දැන් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට විතරක් බෑනේ ව්‍යාපාරය කරගෙන යන්න. ඊට අමතරව පිට ආයතනවලුත් එහෙම නැත්නම් මූල්‍ය ආයතනවලුත් මෙයාට මේ අවශ්‍ය මුදල් එහෙම නැත්නම් සම්පත් ලබා ගන්න වෙනවා. ඒවට අපි කිව්වා වගකීම් කියලා. හරිද? වගකීම් කිව්වා. හරිද? එහෙනම් මේ අයිතිකරු කරපු ආයෝජනයි ඔය පිටින් ලබාගත්ත ණයයි වල එකතුව මේ වත්කම් වලට සමාන බව දක්වමින් හදන ප්‍රකාශයට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා කියන්නේ. හරි. මොකද්ද අපේ පළවෙනි ගිණුම් කරන සමීකරණය? පළවෙනි ගිණුම් කරන සමීකරණය? හරිද? වත්කම් සමානයි හිමිකම්. හරිද? වත්කම් සමානයි හිමිකම්. අපි බලමු කොහොමද මේ පළවෙනි ගිණුම් කරන සමීකරණයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් සකස් කරන්න කියලා. හරිද? හරි එහෙනම් ළමයි හිතන්නකෝ දැන් මේ ව්‍යාපාරය ඉස්සලාම අයිතිකරු රුපියල් ලක්ෂයක මුදලක් දාලා ව්‍යාපාරය පටන් ගත්තා. හරිද? ව්‍යාපාරය රුපියල් ලක්ෂයක මුදලක් දාලා පටන් ගන්නවා. හරිද? එහෙනම් ව්‍යාපාරේ ලාච්චුවට රුපියල් ලක්ෂයක් එනවා. ව්‍යාපාරේ ලාච්චුව තුළට රුපියල් ලක්ෂයක් එනවා. මොනවයින් දෙන්නේ? මුදල් වලින්. හරිද? මුදල් වලින්. හරිද? මේ ලක්ෂය ආපහු ගෙවන්න ඕනේ හිමිකරුට. එහෙනම් හිමිකම් වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින් නේද?
හිමිකම් වැඩි වෙනවා රුපියල් ලක්ෂයෙන්. හරි. අපි එහෙනම් අපේ මේ පළවෙනි ගිණුම් කරන සමීකරණයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදමු. හරිද? මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල තියෙන්නේ මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන දෙකම තමයි. හරිද? හරි. අපේ වත්කම් මොනවද තියෙන්නේ? වත්කම් නේද? වත්කම් තියෙනවා මුදල් තියෙනවා නේද? මුදල් තියෙනවා. මුදල් කීයක් තියෙනවද? ලක්ෂයක් තියෙනවා. ලක්ෂයක් තියෙනවා. හරිද? ඊළඟට හිමිකම් කීයක් තියෙනවද? හිමිකම් ලක්ෂයක් තියෙනවා. හරිද? එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි මෙතනදී ගොඩනගුවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියුවේ මොකද්ද? යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ තියෙන හිමිකම් වලත් වගකීම් වලත් මුළු එකතුව එදිනට පවතින වත්කම් වල ශේෂයට සමාන බව දක්වන හදන ප්‍රකාශයට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. හරිද? මේ අපි සමීකරණයම ප්‍රකාශයක් විදිහට සකස් කරා. දැන් මෙතනදී තුන්වෙනි පාර්ශවයේ ණය අරන් නැහැනේ. තියෙන්නේ අයිතිකරු දාපු ප්‍රාග්ධනය විතරයි. හරිද? එහෙනම් මේක අපි සරල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක්. හරිද? අපි එහෙනම් බලමු අපි තව ගිණුම් කරන සමීකරණයක් තියෙනව නේද? මේකට බාහිර පාර්ශව සම්බන්ධ වුණාම දෙවන පාර්ශව සම්බන්ධ වුණාම මේක ටිකක් වැඩි වෙනවනේ. හරිද? අපි එතන දෙවෙනි ගිණුම් කරන සමීකරණය මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් නේ. වගකීම්. හරි. අපි හිතමුකෝ අයිතිකරු රුපියල් ලක්ෂයක් දාලා ව්‍යාපාරය පටන් ගත්තා. හරිද? එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් දාපුවම මුදල් වැඩි වෙනවනේ. ව්‍යාපාරේ ලාච්චුවට රුපියල් ලක්ෂයක මුදල් එනවා නේද? මුදල් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක. එහෙනම් මේ රුපියල් ලක්ෂය අයිතිකරුට දෙන්න ඕනේ. හිමිකමත් අඩු වෙනවා රුපියල් ලක්ෂයක. හරිද? දැන් ව්‍යාපාරය කරන් යද්දී ව්‍යාපාරයට තව සල්ලි මදි. අපි හිතමුකෝ රුපියල් ලක්ෂ 20ක බැංකු ණයක් ගත්තා කියලා. හරිද? එහෙනම් බැංකු ණය කියන්නේ වගකීමක් නේද? බැංකු ණය කියන්නේ හිමිකමක් නෙමෙයි. මොකද හිමිකරුන්ට නෙමෙයි දෙන්න තියෙන්නේ. හරිද? දෙවන පාර්ශවයකට දෙන්න තියෙන එක වගකීමක්. හරි. බැංකු ණය කියලා රුපියල් ලක්ෂ 20ක වගකීම වැඩි වුණා නේ. බැංකු ණය. හරිද? බැංකු ණයක් ගත්තාම ණය ටික එනවා නේද? ව්‍යාපාරේ ලාච්චුවර එනවා. එහෙනම් මුදල් වැඩි වුණා රුපියල් ලක්ෂ 20කින්. හරිද? මුදල් වැඩි වුණා ලක්ෂ 20කින්. හරි. අපි එහෙනම් බලමු කොහොමද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන්න කියලා. හරි. දැන් මේක අපිට ශේෂ කරන්න පුළුවන් නේ. මෙතන කීයක් තියෙනවද? ලක්ෂ 21ක් තියෙනවා. හරි. ඉන්කම් ලක්ෂයක් තියෙනවා. වගකීම් ලක්ෂ 20ක් තියෙනවා. දැන් මෙතනදී සමානයි බලන්නකො නේ. මේ හිමිකම් වලත් වගකීම් වලත් එකතුව වත්කම් වලට සමානයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන දේම තමයි ගිණුම් කරන සමීකරණයත් කියන්නේ. හරිද? එහෙනම් අපි මේක ප්‍රකාශයක් ආකාරයට වෙනම ලියනවා. දැන් බලමු කොහොමද මේක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලියන්නේ කියලා. හරි. එහෙනම් අපේ වත්කම් තියෙනවා මුදල් තියෙනවා කීයද? ලක්ෂ 21ක් තියෙනවා නේද? මුදල් ලක්ෂ 21ක් තියෙනවා. මුදල් ලක්ෂ අපි මේක මුලින්ම ගමු. හරිද? මුදල් තියෙනවා ලක්ෂ 21ක් තියෙනවා. ඊළඟට මොනවද තියෙන්නේ? හිමිකම් සහ වගකීම් තියෙනවා නේද? හිමිකම් සහ වගකීම් තියෙනවා. හිමිකම් සහ වගකීම්. ළමයි හිමිකම් කීයක් තියෙනවද? හිමිකම් කීයක් තියෙනවද? හිමිකම් තියෙනවා ලක්ෂයක්. අයිතිකරු දාපු රුපියල් ලක්ෂය. හිමිකම් තියෙනවා ලක්ෂයක්. වගකීම් කීයක් තියෙනවද? වගකීම් කීයක් තියෙනවද? වගකීම් තියෙනවා ලක්ෂ 20ක්. මොනවද තියෙන වගකීම්? බැංකු ණය තියෙනවා නේද? බැංකු ණය තියෙනවා ලක්ෂ 20ක්. හරි. අපි මේක එකතු කරලා බලමු. කීයද? ලක්ෂ 21යි. හිමිකම් සහ වගකීම් කීයද? ලක්ෂ 21යි. වත්කම් කීයද? ලක්ෂ 21යි. ළමයි මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා කියන්නේ? යම් නිශ්චිත දිනකට තියෙන හිමිකම් වල එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ වගකීම් වලත් මුළු එකතුව වත්කම් වල
ශේෂයට සමාන කරමින් සකස් කරන ප්‍රකාශයට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. හරිද? එතකොට මේක මෙතනින් නිරූපණය වෙනවානේ. හරි ඊළඟට අපි මේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන සමීකරණය අපි තව ටිකක් ඉදිරියට බලමු. තව ටිකක් වැඩි දියුණු කරලා බලමු. ඊළඟ පියවරට අපි යන්න යමු. හරිනම් අපේ දෙවෙනි ගිණුම් කරන සමීකරණය මොකද්ද? වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. හිමිකම් දන වගකීම්. හරිද? දැන් අපි මේ තුන්වෙනි පියවරට යන්න ටිකක් මේ සමීකරණය වැඩි දියුණු කරන්න. අපිට අපි ওই වත්කම් ඉගෙන ගද්දී අපි කිව්වේ වත්කම් වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර දෙකකට කියලා නේද? වත්කම් වර්ගීකරණය කරන්න පුළුවන් කිව්වා නේද? පළවෙනි එක තමයි ජංගම නොවන වත්කම්. හරිද? දෙවෙනි එක තමයි ජංගම වත්කම්. මොකද නම් මේ ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මම උදාහරණ ටිකක් ඉස්සෙල්ලා කියලා ඉන්නම්. ඉඩම්. හරිද? ඉඩම්. ඊළඟට ගොඩනැගිලි. ඊළඟට යන්ත්‍ර සූත්‍ර. හරිද? මෝටර රථ. ඒ වගේ දේවල් වලට තමයි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. මොකද්ද ජංගම නොවන වත්කම කියන්නේ? එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි ගිණුම් කාලච්ඡේදයක් පාවිච්චි කිරීමට අපේක්ෂිත වත්කම් තමයි ජංගම නොවන වත්කම් කියන්නේ. මොකද්ද ජංගම වත්කම් කියන්නේ? එහෙනම් එක් ගිණුම් කාලච්ඡේදයක් තුලදී පාවිච්චි කිරීමට අපේක්ෂිත එහෙම නැත්නම් මුදල් කිරීමට බලාපොරොත්තු වන සම්පත් එහෙම නැත්නම් වත්කම් තමයි ජංගම වත්කම් කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම මුදල්. හරිද? මුදල්. ඊළඟට අවසන් තොගය. ඊළඟට වෙළඳ ලැබිය යුතුද? එහෙම නැත්නම් මේකටම කියනවා අපි ණය ගැතියෝ කියනවා නේද? ණය ගැතියෝ. හරිද? එක් ගිණුම් කාලච්ඡේදයක් තුලදී මුදල් වෙන වත්කම් වලට එහෙම නැත්නම් සම්පත් වලට තමයි අපි ජංගම වත්කම් කිව්වේ. ඊළඟට අපිට වගකීමුත් මේ වගේ වර්ග කරන්න පුළුවන් නේද? වගකීමුත් මේ වගේ වර්ග කරන්න පුළුවන්. කොහොමද වගකීම් වර්ග කරන්නේ? ජංගම නොවන වගකීම් නේ. නොවන වගකීම්. අනිත් එක මොකද්ද? ජංගම වගකීම්. හරිද? මොකද්ද ජංගම නොවන වගකීම් කියන්නේ? හරිද? මේ ගෙවා නිදහස් කරන්න එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලයක් යනවා. එක් ගිණුම් කාලච්ඡේදයක් කියද සාමාන්‍ය මාස 12ක්. හරිද? ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලච්ඡේදයක් යනවා නම් ඒවට අපි කියව ජංගම නොවන වගකීම් කියලා. මොනවද උදාහරණ? බැංකු ණය. හරිද? බැංකු ණය. අපි මේ බැංකු ණය ඉස්සරහදී ඔක වෙන් කරලා හදනවා ජංගම වගකීම් වලට සහ ජංගම නොවන වගකීම් වලට. දැනට මතක තියාගන්න බැංකු ණය. හරිද? ඊළඟට හරිද? උකස් ණය. ඊළඟට දේපල අපමත දේපල ණය. හරිද? මේ එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලච්ඡේදයක් යනවා ගෙවා නිදහස් කරන්න. එහෙනම් ඒවට කියනවා අපි ජංගම නොවන වගකීම් කියනවා. එහෙනම් ජංගම වගකීම් කියන්නේ මොනවද? හරිද? එක් ගිණුම් කාලච්ඡේදයක් තුලදී ගෙවා නිදහස් කිරීමට අපේක්ෂිත වගකීම් වලට තමයි ජංගම වගකීම් කියන්නේ. මොනවද උදාහරණ? හරිද? වෙළඳ ගෙවිය යුතුද? මේකටම අපි කියනවා ණය හිමියෝ කියනවා නේද? ණය හිමියෝ කියලා කියනවා. හරිද? ණය හිමියෝ කියනවා. හරිද? ඊට පස්සේ මොනවද තියෙන්නේ? බැංකු අයිරා. හරිද? මොකද ළමයි බැංකු අයිරා කියලා කියන්නේ? අපි කලින් සාකච්ඡා කරා. අපි දන්නවා ව්‍යාපාරයක් තමන්ගේ ගනුදෙනු කරන්නේ ජංගම ගිණුම හරහා. මේ ජංගම ගිණුම් කියලා කියන්නේ චෙක්පත් වලින් ගනුදෙනු කරන ගිණුම් වලට තමයි ජංගම ගිණුම් කියන්නේ. ඒකට බැංකු ජංගම ගිණුමක ප්‍රමාණවශේෂයක් තිබුණ නැත්නම් චෙක්පතක් ඉෂුව කරන්න ඒ බැංකුවෙන් දෙනවා තව අමතර ණය මුදලක්. මේකට අපි කියනවා අයිරාව කියලා. ඒකට ලොකු පොලියක් එහෙම ගන්නවා. හරිද? ඒකට තමයි අපි බැංකු අයිරාව කියන්නේ. හරි. අපි මේ අපේ ගිණුම් කරන සමීකරණ අපේ මේ දෙවෙනි ගිණුම් කරන සමීකරණේ අපි මේ ජංගම නොවන වත්කම් වගකීම් ඊළඟට හරිද ජංගම නොවන වත්කම් සහ වගකීම් වලට දාලා අපි මේක ටිකක් ඉදිරියට වැඩි දියුණු කරලා ගමු. හරි.
හරි එහෙනම් අපි ළමයි මේ තුන්වෙනි සමීකරණය සාකච්ඡා කරන්නේ. හරි. අපි එහෙනම් මේ වත්කම් කියන එක අපිට ගන්න පුළුවන් නේද? ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. නොවන වත්කම්. හරිද? ඊළඟට ජංගම වත්කම්. හරිද? ධන ජංගම වත්කම්. ජංගම වත්කම්. සමානයි හිමිකම්. හිමිකම්. වගකීමුත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. හරිද? ඊළඟට ජංගම වගකීම්. ජංගම වගකීම්. හරි. අපි මේකට ගනුදෙනු ටිකක් එහෙනම් දාලා බලමු. අපි හිතමු ඉස්සල්ලාම ව්‍යාපාරයේ හිමිකරු රුපියල් ලක්ෂයක මුදලක් යොදනවා. හරිද? ලක්ෂයක මුදලක් යොදනවා. ලක්ෂයක මුදලක් කොහොමද යොදවපුවාම හිමිකම වැඩි වෙනවා නේද? රුපියල් ලක්ෂයකින් හිමිකම රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. හරිද? එහෙනම් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවපුවාම ව්‍යාපාරයේ ලාච්චුවට රුපියල් ලක්ෂයක් එනවා. එහෙනම් මුදල් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. මුදල් කියන්නේ මොකද්ද? ජංගම වත්කමක්නේ. එහෙනම් ජංගම වත්කම් ගොඩට දාපු මුදල් ටික යනවා. මුදල් කියන්නේ ජංගම වත්කමක් හින්දා එහෙම නැත්නම් අවුරුද්දකට වඩා අඩු කාලයක් තුරදී මුදල් කරන්න පුළුවන්. ඒක ආයේ මුදල් කරන්න දෙයක් නැහැ. ද්‍රවශීලතාවයේ 100%යි. එහෙනම් ඒක ජංගම වත්කම් වලට යනවා. මුදල්. හරිද? මුදල්. මුදල් වලට ගියා. අපි හිතමුකෝ මේ ව්‍යාපාරය කරගෙන යන්න රුපියල් ලක්ෂයෙන් බෑ. ඒ නිසා බැංකු ණයක් ගත්තා. මෙයා ලක්ෂ 20ක බැංකු ණයක් ගන්නවා. ලක්ෂ 20ක බැංකු ණයක් ගන්නවා. එහෙනම් ජංගම නොවන වගකීම්. බැංකු ණය අවුරුද්දෙන් ගෙවලා ඉවර කරන්නේ නැහැ නේ. බැංකු ණය අවුරුද්දෙන් ගෙවලා ඉවර කරන්න අවුරුද්දකට වඩා වැඩි කාලච්ඡේදයක් මේ ගෙවන්න ඕනේ. එහෙනම් රුපියල් ලක්ෂ 20ක් බැංකු ණයට ගියා. හරිද? බැංකු ණය. බැංකු ණය. බැංකු ණය ගත්තාම ලක්ෂ 20 කොහෙට දෙන්නේ? ව්‍යාපාරය තුල තමයි එන්නේ නේ. ව්‍යාපාරේ ලාච්චුවට එන්නේ නේ. මුදල් වලට එන්නේ. එහෙනම් ලක්ෂ 20 මුදල් වලින් වැඩි වුණා. හරිද? ඒකත් මුදල් වලින් වැඩි වුණා. මුදල් වලින් වැඩි වුණා. හරි. ඊට පස්සේ අපි හිතමුකෝ හිමිකරුවා. හරිද? ව්‍යාපාරයේ හිමිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 10ක් වටිනා ඉඩමකුත් දෙවුවා කියලා. ඉඩමකුත් දුන්නා. හරිද? ඉඩමක් දුන්නා. එහෙනම් රුපියල් ලක්ෂ 10ක් ලක්ෂ 10ක ඉඩමක් දෙනවා. ලක්ෂ 10ක ඉඩමක් දෙනවා. හරිද? ඉඩම් කියන්නේ මොකද්ද? මේක අවුරුද්දකට වඩා වැඩි කාලච්ඡේදයක් පාවිච්චි කරන්න පුළුවන් නේ. අපි මේක දාන්නේ කොහෙද? එහෙනම් ජංගම වත්කම් ගොඩේද? ජංගම නොවන වත්කම් ගොඩේද? හරිද? මේක අවුරුද්දකින් ඉඩම මුදල් කරගන්න බෑනේ. හරිද? අවුරුද්දකට වඩා වැඩි කාලච්ඡේදයක් මේක පාවිච්චි කරනවානේ. හරි. එහෙනම් ඉඩමක් කියන්නේ ජංගම නොවන වත්කමක්. එහෙනම් ඉඩම දානවා ජංගම නොවන වත්කම් ගොඩේ. මොනවද ආවේ? ඉඩම්. හරිද? ඉඩම් ලක්ෂ 10යි. හරි. ඊළඟට අපි හිතමුකෝ කලින් ලද ආදායමක් තියෙනවා රුපියල් 5000යි. හරිද? ව්‍යාපාරයට කලින් ලද ආදායමක් තියෙනවා රුපියල් 5000යි. කලින් ලද ආදායමක් තියෙනවා රුපියල් 5000යි. හරිද? කලින් ලද ආදායම කියන්නේ මොනවද? අපේ වගකීමක්. හරිද? අපි අර කලින් ඔය ගිණුම් කරන සමීකරණය පළවෙනි කොටසේදී සාකච්ඡා කරා. ගිණුම් කරන මූලිකාංග සාකච්ඡා කරද්දී වගකීම් වලදී අපි සාකච්ඡා කරා කලින් ලද ආදායම ගැන. හරිද? ඒක කලින් ලද ආදායමක් කියන්නේ මොකද්ද? අපේ වගකීමක් නේද? එහෙනම් ඒක ජංගම නොවන වගකීමක් නෙමෙයි. ඒක ජංගම වගකීමක්. එහෙනම් 5000යි. රුපියල් 5000යි. හරිද? මොනවද? කලින් ලද ආදායම. කලින් ලද ආදායම. හරි. ආදායමක් එනකොට ව්‍යාපාරයේ ලාච්චුවට නෑනේ. ලාච්චුවට මුදල් එනවා රුපියල් 5000. එහෙනම් කීයද? මුදල් එනවා රුපියල් 5000. හරි. මුදල් එනවා 5000. හරි. එහෙනම් අපි මේ ගිණුම් කරන සමීකරණය තුලණය කරලා බලමු. හරි. ජංගම නොවන වත්කම් කීයක් තියෙනවද? ලක්ෂ 10ක් තියෙනවා. ව්‍යාපාරයේ අයිතිකරු ඉඩමක් දැම්මනේ. රුපියල් ලක්ෂ 10ක් තියෙනවා. ඊළඟට ජංගම වත්කම් කීයක් තියෙනවද? මුදල් තියෙනවා 21 ලක්ෂ 5000ක්. 21 ලක්ෂ 5000ක් තියෙනවා. ඊළඟට හිමිකම් තියෙනවා ව්‍යාපාරයේ අයිතිකරු රුපියල් ලක්ෂයක් දැම්මා. ඊළඟට මුදල් වලින් රුපියල් ලක්ෂයක් දැම්මා. ඊළඟට ඉඩමක් දුන්නා රුපියල් ලක්ෂ 10ක. අයන 1 ලක්ෂ 11ක් තියෙනවා මෙතන හිමිකම් විදිහට. හරි. ඊළඟට ජංගම නොවන වගේම අපි බැංකු ණයක් ගත්තා නේද?
බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා ලක්ෂ 20ක. ඊළඟට ජංගම වගකීම් කලින් ලද ආදායමක් තියෙනවා රුපියල් 5000ක. කලින් ලද ආදායමක් තියෙනවා රුපියල් 5000ක. හරි. හරි එහෙනම් මේක බලමු සමාන වෙනවද කියලා තුන වෙනවද කියලා බලමු නේ. හරිද වත්කම් සම්පූර්ණ වත්කම් කීයක් තියෙනවද? 31,50,000ක් තියෙනවා. 31,50,000ක් තියෙනවා. හරි මේක සමාන වෙන්න එපා අපේ වගකීම් වලට. වගකීම් සහ හිමිකම් වලට. හරිද බලමු සමාන වෙනවද කියලා. හිමිකම් තියෙනවා ලක්ෂ 11ක්. ජංගම නොවන වගකීම් තියෙනවා ලක්ෂ 20ක්. ජංගම වගකීම් තියෙනවා ලක්ෂ 5ක්. එහෙනම් මෙතන 31,50,000ක් වෙනවා හිමිකම් සහ වගකීම්. 31,50,000ක් වෙනවා හිමිකම් සහ වගකීම්. හරිද? 31,50,000ක් වෙනවා හිමිකම් සහ වගකීම්. ළමයි අපි මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කොහොමද අපි අර්ථ දැක්වේ? මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිව්වේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිව්වේ මොකද්ද? හරිද? මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිව්වේ? යම් නිශ්චිත දිනකට හරිද? ව්‍යාපාරයේ පවතින ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුව. එදිනට පවතින වත්කම් ශේෂයට සමාන බව දක්වමින් හදන ප්‍රකාශය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිව්වේ. හරිද? ඒත් ගිණුම් කරන සමීකරණේ තේ ටිකම තමයි වෙන්නේ මෙතන. නේ? ගිණුම් කරන සමීකරණේ තේ ටිකම වෙලා තියෙනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද මේකේ සමීකරණය අසුරෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන්න කියලා. හරි ළමයි එහෙනම් අපිට මේ ජංගම නොවන වත්කම් වලට තිබ්බා ඉඩම් තිබ්බා ලක්ෂ 10ක්. හරිද? ඉඩම් තිබ්බ ලක්ෂ 10ක්. ඊළඟට ජංගම වත්කම් වල තිබ්බා 21,50,000ක් තිබ්බා මුදල් නේ. හරි. මේ හිමිකරුවා දැම්මා රුපියල් ලක්ෂයක මුදලුයි ලක්ෂ 10ක ඉඩමකුයි. කොට ලක්ෂ 11යි. ඊළඟට මෙයා බැංකු ණයක් ගත්තා ලක්ෂ 20ක. කලින් ආදායම් තිබ්බා රුපියල් 5000ක්. හරි. එහෙනම් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යමු. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදමු. හරි. එහෙනම් අපේ ඉස්සලා මොකක්ද තියෙන අපේ වත්කම් ගොඩ නේ. මෙතන මේ වත්කම් ගොඩ. වත්කම්නේ අපි කොටස් දෙකකට බෙදී වත්කම් කොටස් දෙකකට බෙදන ජංගම වල වත්කමුයි කියලා අහන අපි වත්කම් ටික ගමු ඉස්සලා. හරි. වත්කම් මොනවද ඉස්සලාම තියෙන්නේ? ජංගම නොවන වත්කම් තියෙනවා නේ. ජංගම නොවන වත්කම් තියෙනවා. ජංගම නොවන වත්කම් වල මොනවද තියෙන්නේ? ඉඩම් තියෙනවා නේ. ඉඩම්. හරි. ඉඩම් කීයක් තිබ්බද? ලක්ෂ 10ක් තිබ්බා ඉඩම්. හරි. ආය මොනවද තව ජංගම වත්කම් තියනවද? ආය ජංගම වත්කම් නෑ. හරි. එහෙනම් ඊළඟට පස්සේ තියෙන්නේ ජංගම වත්කම්. ජංගම වත්කම් මොනවද තියෙන්නේ? මුදල් තියෙනවා නේ. මුදල් තියෙනවා 21,50,000ක් තියෙනවා. 21,50,000ක් තියෙනවා. හරි. එහෙනම් ලක්ෂ 31යි වත්කම් නේ. 31,50,000යි වත්කම්. හරිද? මේ අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් පෙළගස්වන්නේ ද්‍රවශීලතා පිළිවෙලට. මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් පෙළගස්වන්නේ ද්‍රවශීලතා පිළිවෙලට. හරිද? ද්‍රවශීලතාවය අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි පල්ලෙහාට ලියන්නේ. හරිද? මොකද්ද ද්‍රවශීලතාවය කියලා කියන්නේ? මුදල් බවට පත් කිරීමේ හැකියාව. ද්‍රවශීලතාවය වැඩි කියන්නේ මුදල් බවට පත් කිරීමේ හැකියාව වැඩි. ද්‍රවශීලතාවය 100% තියෙන වත්කම් මොකද්ද? මුදල්. හරිද? මුදල්. එහෙනම් අපි වත්කම් පෙළගස්වන්නේ ද්‍රවශීලතා අනුපිළිවෙලට. ඒකට ද්‍රවශීලතාවයේ අඩු එක අපි ඉස්සෙල්ලාම ලියනවා. හරිද? ද්‍රවශීලතාවයේ වැඩි එක අපි මේ වත්කම් ගොඩේ අන්තිමට ලියනවා. හරි. ඊළඟට මොනවද අපිට තියෙන්නේ? එහෙනම් අපි වත්කම් පැත්ත ඉවර කරා. ඊළඟට මොනවද තියෙන්නේ? හිමිකම් සහ වගකීම් පැත්ත නේ. හිමිකම් සහ වගකීම් පැත්ත. එහෙනම් අපි හිමිකම් සහ වගකීම් පැත්ත ලියමු. හිමිකම් සහ වගකීම්. හරි හිමිකම් සහ වගකීම්. හරි. එහෙනම් අපි ගමු ඉස්සලාම හිමිකම්. හරිද? හිමිකම් මොනවද තියෙන්නේ? හිමිකම් කීයක් තිබ්බද? ලක්ෂ 11ක් තිබ්බනේ. හිමිකම් තිබ්බ ලක්ෂ 11ක්.
ඊළඟට අපි වගකීම් වර්ගීකරණය කරන්නේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් වලට. ওই වගකීම් අපි වර්ගීකරණය කරන්නේ. හරි වගකීම් වර්ගීකරණය කරපු පිළිවෙලට අපි මෙතන ලියගමු. ඉස්සල්ලාම එහෙනම් ලියනවා අපි ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. තමයි අපි ජංගම නොවන වගකීම් උඩේ මොනවද තිබ්බේ? බැංකු ණය තිබ්බ නේද? බැංකු ණය තිබ්බා ලක්ෂ 20ක්. බැංකු ණය. බැංකු ණය තිබ්බ ලක්ෂ 20ක්. හරිද? බැංකු ණය තිබ්බ ලක්ෂ 20ක්. ඊළඟට මොනවද ආයේ ජංගම නොවන වගකීම් තිබ්බේ? ආයේ ජංගම නොවන වගකීම් තිබුණේ නැහැ. ආයෙ එහෙනම් අපි යනවා ඊළඟට ජංගම වගකීම් වලට. අපි ඊළඟට යනවා ජංගම වගකීම් වලට. ජංගම වගකීම් වලට. හරිද? ජංගම වගකීම් වලට යනවා. අපි බලමු එහෙනම් ජංගම වගකීම් වල මොනවද තියෙන්නේ කියලා. ජංගම වගකීම් වල තියෙනවා කලින් ලද ආදායම්. හරිද? කලින් ලද ආදායම්. කලින් ලද ආදායම්. ආදායම් හරි. කලින් ලද ආදායම් කීයක් තියෙනවා? රුපියල් 5000ක් තියෙනවා. හරි. ආයෙ මොනවද වගකීම් තියෙන්නේ? ආයෙ වගකීම් නැහැ. ආයෙනම් අපි වත්කම් ගොඩක් අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගත්තා. වගකීම් ගොඩක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගත්තා. එහෙනම් අපි හිමිකම් සහ වගකීම් එකතු කරලා බලමු කීයක් තියෙනවද කියලා. හරිද? ලක්ෂ 11ක් තියෙනවා හිමිකම්. බැංකු ණය ලක්ෂ 20ක් තියෙනවා. කලින් ජංගම වගකීම් තියෙනවා 5000ක්. හරි එහෙනම් 31,50,000යි. 31,50,000යි. හරිද? එහෙනම් වත්කම් වලට හරිද වගකීම් සමාන වෙලා තියෙනවා. හරිද? වත්කම් වලට වගකීම් සමාන වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කිව්වේ? මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කිව්වේ? හරිද? මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කිව්වේ? යම් නිශ්චිත දිනකට හරිද? දිනකට මේ ප්‍රාග්ධනය සහ එහෙම නැත්නම් හිමිකමයි. ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුව. වගකීම් වල එකතුව. හරිද? වගකීම් වල එකතුව. හරිද? වගකීම් වල එකතුව එදිනට පවතින වත්කම් වල හේෂයට සමාන බව දක්වමින් සකස් කරන ප්‍රකාශය. හරිද? එදිනට පවතින වත්කම් වලට සමාන කරමින් සකස් කරන ප්‍රකාශයට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කිව්වේ. හරිද? එහෙනම් මේ ගිණුම් කරන සමීකරණයම අපි ප්‍රකාශයක් ආකාරයට ලියුවා. හරි. හරි එහෙනම් ළමයි දැන් අපි මේ ගිණුම් කරන සමීකරණය ඇසුරෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන විදිය ඉගෙන ගත්තා. දැන් ඊළඟට අපිට මොකක්ද ආයෙ තියෙනවා? ලාභ හෝ අලාභ ප්‍රකාශය නේද? ලාභ හෝ අලාභ ප්‍රකාශය තියෙනවා. හරි. අපි එහෙනම් දැන් මේ ගිණුම් කරන සමීකරණයට ආදායම සහ වියදම් ඇතුළත් කරලා මේ ලාභ හෝ අලාභ ප්‍රකාශය සකස් කරන ආකාරය සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකකින්. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.